ඔය නිධාන වෙනසෙනවා. කොටිම බුදුරජුන් අදාලා යදා පුඤ්ඤක්කයෝ හෝති යම් දවසක පින ගෙවිලා ගියාද සබ්බ මේතම් විනස්සති ඔක්කොම වෙනසෙනවා. ඒ තමයි මේ නිධාන. හැබැයි යස්ස දානේන සීලේන යමෙන් දන් දෙනවා නම් කය වචනේ සංවර කරගෙන සිල්වත් වෙනවා නම් සංයමේන සංවර වෙනවා නම් දමේනච දමණය වෙනවා නම් නිදි සුනිහිතෝ හෝති ත්‍යා පුරිසස්සවා ඒ ස්ත්‍රියව හෝ පුරුෂයා හැබෑවටම ඊතා හොඳින් රැස් කරන ඊතා හොඳින් තැම්පත් කරන නිධානේ තමයි ආන් ඒ පින. දන් දෙන පින හැබෑම නිධානයයි. සිල් රැකීමෙන් රැස් කරන පින හැබෑම නිධානයයි. සංවර වීමෙන් රැස් කරන පින හැබෑම නිධානයයි. තමන් දමණය වීමෙන් රැස් කරන පින හැබෑම නිධානයයි. ඔය තමයි නිධානේ. ඒ තමයි තමන්ගේ නිධානේ. චේතියම් හිච සංඝේවා පුද්ගලේ අතිතිසුවා දාගැබ් වහන්සේලාට ගුණවත් සංඝයාට ආගන්තුකයන්ට යම් පුද්ගලයන්ට මාතරි පිතරි වාපි අම්ම තාත්තට අතෝ ජෙට්ටම් හි බාතරි එහෙම නැත්තම් පවුලේ ඉන්න වැඩිමහල් සහෝදර සහෝදරියන්ට වැඩිහිටියන්ට ඒසෝ නිදිසුනිහිතෝ අජයෝ අනුගාමිකෝ දන් දීන් ගෞරව කිරින් ආදිය දක්වලා යම් කිසි කෙනෙක් මනාකොට තැම්පත් කරනවා නම් ඒ තමන්ගේ පින නම් වූ නිධානේ. ආන් ඒකනම් අජයෝ කාටවත් හොරකම් කරන්න බෑ. අනුගාමිකෝ තමන් අනුවම එනවා. පහාය ගමනීයේසු ඒතං ආදාය ගච්ඡති. මෙලොව හැර පරලොවට යන්න වෙනකොට ඒක තමයි ඉතින් අරගෙන යන්න පුළුවන් එකම දේ. සැනසෙල්ල අරන් යන්න තියෙන එකම දේ ඒ නිධානේ. අපි මිනිස්සු මැරෙනවා දැකපු නැති අය නෙමෙයි. මිනිස්සු මිය පරලෝ යනවා කියන එක මලගෙවල් කියන එක අපිට ආගන්තුකයිද? කොච්චර මේ සදහවතුල්ලම මලගෙවල් වල රැයවල් එළි වෙනකන් ඉඳලා ඇද්දනේ. අපිට මලගෙවල් ආගන්තුකනේ. මිනිස්සු මැරෙන විදිහ ආගන්තුකනේ. අපේම පවුලේ කී දෙනෙක් මැරෙනවා අපි දැකලා ඇද්ද? හිතන්න. ඒ මිය පරලෝ යන අය හොයපු ධනය දාලමයි යන්නේ අරන් යන්නේ. තිබුණු මුද්ද අරුංගලේ පවා දාලමයි යන්නේ අරන් යන්නේ. වටේ හිටපු ඥාති හිත මිත්‍රාදී දන්න කියන අය ඔය කිසිවෙක් එයත් එක්කන්නේ. පරිහරණය කරපු ඇඟ පවා එයා දාලා යනවා. අපි මෙහෙම හිතුවොත් ජීවත් වෙලා ඉන්න මිනිස්සෙක් තමන්ට තියෙන ගෙදරත් අහිමි වෙලා තමන්ට තිබුණු වාහන ආදියත් අහිමි වෙලා ඉඩ කඩනුත් අහිමි වෙලා දන්න කියන නෑයෝ හිත මිත්‍රාදීන් දරුව පවා යාව ප්‍රතික්ෂේප කරලා අපි හිතුව මේ මිනිසයා කාත් කවුරුවක් නැතිව කිසි කෙනෙක් නැතුව පාරට වැටුණා කියලා. අපි යාට මොකද්ද කියන්නේ? එයාට තිබුණු සියලුම සජීවී වස්තුත් එයාට අහිමි. එයා ගාව තිබුණු අජීවී දේවලුත් එයාට අහිමි. එතකොට අපි මොකද්ද කියන්නේ? අපි කියනෝනේ අපි කතා වෙනෝනේ අනේ අර මනුස්සයා හොඳට හිටියා දැන් අසරණ වෙලා. අපි ඔය වචන කියන්නේ නැද්ද? අපි කියනවා අසරණ වෙලා. අසරණ වෙලා. ජීවත් වෙලා ඉද්දිම මිනිස්සෙක් පාරට වැටුනොත් අපි කියනවා අසරණ වෙලා කියලායි අපි එහෙම කියන්නේ. ඒ මනුස්සයාට තිබ්බගේ අහිමි වුණා. තිබුණු ධනය අහිමි වුණා. ඉඩකඩම් අහිමි වුණා. දන්න කියන අය අහිමි වුණා. වස්තු සම්භාර අහිමි වුණා. අපි කියනවා අසරණ වුණා. ඉතින් එහෙනම් හිතන්න. ගෙවල් දොරවල් ධන සම්පත් දීපල ඔක්කොම අහිමි වෙලා. පරිහරණය කරපු ඇඟත් අහිමි වෙච්ච මිනිසයා අසරණ නැද්ද? අසරණයිනේ. කොයාගේ සරණට තිබ්බ දේවල් ඒව ඉවරයිනේ.
ඒව දාලා ගියානේ. ආන්ගේ අසරණ තැනේදී Tamanට සරණකට පිහිටකට තියෙනවා නම් යමක්, ඒ තමයි පිංගතුනේ රැස් කරපු පින. ඒ තමයි රැස් කරපු පින. ඒකයි මා කිව්වේ පින විශ්වාස කරන්න. පින විශ්වාස කිරීම ආශිර්වාදයක්. පින විශ්වාස කර කර පින් කරන්න. පිනකින් ජීවිතයට සලසන යහපත හිතා ගන්න බෑ. කරගන්න ලැබෙන මොහොතක පොඩි පින හරි කරගැනීමේ යහපත හිතා ගන්න බෑ. දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු මාතලේ රතාචාර්ය දේවපුත්‍රයත් එක්ක වෛජයන්ති කියන දිව්‍ය රථේ නැගුණා දෙව්ලෝ චාරිකාවයන්ට. විමානෙන් විමානේ පහු කරගෙන වෛජයන්ති රථේ ඉස්සරහට ඇදෙනවා. සක්දෙවිඳුට වෙදලා මේ වෙනදාට දැකලා හුරු විමානෙන් විමානේ පහු වුණා. මීට කලින් නොදුටු සුන්දර සුවිසල් විමන සක්දෙවිඳුට පේනවා. ඉර වගේ ඒ විමානේ බබලනවා, දිස්නේ ගහනවා. බලන්න අමාරුයි, ඇස් නිලංකාර වෙනවා. එච්චර බබලනවා. සක්දෙවිඳු කිව්වා මාතලීට, මාතලේ රථේ නවත්තන්න. සක්දෙවිඳු රථයෙන් බැහැලා අර කාන්තිමත් විමානේ පැත්තට පියවර තියත යනවා. යද්දි පේනවා මේ විමානේ උසට කොඩි එස්සිලා තියෙනවා. මේ කොඩි දිව්‍යමය සුළඟට ලෙල දෙනවා. කහ පාට, රන්වන් පාට කොඩි ලෙල දෙනවා. ඒ විමානේ උස්ස කණු තියෙනවා. රන්වනින් ඒ කණු බබලනවා. ඒ විමානේ පොළව රන්වනින් බබලනවා. ඒ විමානේ වහල රන්වන් පාටින් බබලනවා. ඒ විමානේ වටේ තියෙනවා පොකුණක්. ඒ පොකුණේ තියෙන්නේ රන්වන් පාට වැල්ල. ඒ පොකුණේ පිපිලා තියෙනවා මානෙල්, නෙළුම්, කුමුදු, ඕලු මේ ආදී මල්. මේ මල් ඔක්කොම රන්වන් පාටයි. පොකුණ ළඟට ලං වෙද්දී සක්දෙවිඳුට පේනවා පොකුණේ පීනන මාළු පවා රන්වන් පාටයි. ඒ විමානය ඇතුලේ ඉඳලා අභිරූපී දෙවංගනක් රන්වනින් බැබලෙනා සිරුරක් ඇතුව ආවා. ඒ අභිරූපී දෙවංගන දැන් ඇත්තටම ඇව දැක්කේ කවුද? සක්දෙවිඳුනේ. ඒ දැක්ක දේවතාවි කොච්චර ලස්සනක්ද කියලා හිතෙනවා සක්දෙවිඳු ඇව ආමන්ත්‍රණය කරපු වචනේ. ඇව දැක්ක ගමන් සක්දෙවිඳු අහනවා බද්දේ. බද්දේ කියලා කිව්වේ සුන්දරී. සක්දෙවිඳුට සුන්දරී කියන වචනේ පිට වෙන්න නම් ඈ දෙව්දූලා අතරෙත් කොච්චර ලස්සනද නේ. සුන්දරී. වන්නාතේ සබ්බ දිසා පභාසති. ඔබේ පැහැය හැම දිසාවම එළිය කරනවා. ගන්ධාතේ සබ්බ දිසා පවායති. ඔබේ සුවඳ හැම දිසාවම සුවඳවත් කරනවා. කියන්න සුන්දරී. මනුස්ස භූතා කිම කාසි පුඤ්ඤං. මිනිස් ලෝකයේ ඉද්දී ඔබ කරගත් පින කුමක්ද? ඈ කියනවා දේවේන්ද්‍රය පිනක්ය කියා මහ ලොකු දෙයක් කරගන්න මට බැරි වුණා. දේවේන්ද්‍රය මං එදා මනුස්ස ලෝකේ මට තිබුණු දුප්පත් පැල් කොටින් උදෙන් එළියට එනකොට මට දකින්න ලැබුණා අපේ ගෙදර ඉස්සරහා වැටේ තිබුණු වැටකොළු වැලේ වැටකොළු මල් 4ක් පිපී තියෙනවා. දේවේන්ද්‍රය ඒ කහපාට වැටකොළු මල් දකිනකොට මට මතක් වුණේ බුදුරජාණන් වහන්සේගේ සෑයමයි. මම බුදුරජාණන් වහන්සේගේ සෑයට මේ වැටකොළු මල් පූජා කරනවා කියලා. ඒ වැටකොළු මල් 4 කඩාගත්තා. දේවේන්ද්‍රය මල් 4ක් දෝතේ තියාගෙන මම පාරට බැස්සා සෑය වඳින්න යන්න. මගේ හිතේ තිබුණේ ඒ බුදු ගුණමයි. මන් සරණ ගියපු මගේ බුදුරජාණන් වහන්සේ යමෙක් යමක් පතනවා නම් ඒ සියල්ල පිනට උපදවා දිය හැකි. මේ කාගේද වචනේ? සර්වඥයන් වහන්සේගේ වචනය. සර්වඥයන් වහන්සේ වදානේ යං යදේවාපි පත්තෙන්ති සබ්බමේතේන ලබ්භති.
යමක් බලාපොරොත්තු වෙනවා නම් පතනවා නම් ඒ සියල්ල රැස් කරන පුණ්‍ය නිධානයට උපදින්න පුළුවන්. බුදුරජුන්ගේ වචන ඉස්සරහා නිහතමානී වෙන්න ඕන පිටුනේ. මම මේ වචනේ කියන්නේ සමහරු සෑ වන්දනා, බෝධි වන්දනා, පහම් පූජා මේවට ගරහනවනේ. අනිත්‍ය ගැන කියනකොට අනිත්‍ය යන්න දා. ඒක තමයි හරි ෂෝක් එක. අනිත්‍ය වගේ පස්සේ වුණා. එහෙමනේ සමහරුන්ගේ තියෙන උද්දච්චකම උඩඟුකම. පින් කරගන්න ලැබෙන මොහොත කියන එක යලි නොලැබෙයි කියලා හිතලා පින් කරගන්න ඕන. අද අපිට බුදුරජාන් වහන්සේ උදෙසා අත් දෙක එකතු කරන්න පුළුවන් නම් අද මේ මොහොතේ බුදුරජුන්ට අත් එකතු කරන්න. ඔය එකතු කරන්න තියෙන අත් දෙක තව මොහොතකින් ඇක්සිඩන්ට් එකකින් කැඩෙන්න බැරිද? එහෙම මිනිසුන්ගේ අත් කැඩෙන්නේ නැද්ද? එක ඇක්සිඩන්ට් එකකින් මිනිසෙකුගේ අත් දෙක කපලා අයින් කරන්න වෙන්න බැරිද? අත් දෙකේ තිබුණු හයිය මොකක් හරි හේතුවක් නිසා පණ නැති වෙලා අතක් උස්ස ගන්න බැරි වෙන විදිහට මිනිස්සෙක් අසරණ වෙන්න බැරිද? ඉතින් අපි මේවා දකින්නනේ. මේවා දැකත් අපි නිකන් අපි ගැන උද්දච්ච නම් මට එහෙම වෙන්නේ නැහැ. ඒක මෝඩකම නෙමෙයිද? හොඳට හිතන්න. මම මේ ඔබෙන් මෙහෙම ප්‍රශ්න අහන්නේ සුපින්වතුල්ලාගේ මෙහෙම ප්‍රශ්න අහන්න. මම එහෙම කල්පනා කරනවා නම් මේක මගේ මෝඩකම නෙමෙයිද කියලා. පින්වතුනි, අද නැගිටලා ඉන්න අපි හෙට එක තැන් වෙයිද දන්නේ. අද බුදු ගුණයක් කියන්න පුළුවන් කටින් හෙට කතා කරගන්න බැරි වෙයිද දන්නේ. අද සෑබෝ පේන S2 හෙට පොට්ට වෙයිද දන්නේ. අද දහම් පදයක් ඇහෙන කන් දෙක හෙට ඇහෙන්නේ නැතු වෙයිද දන්නේ. මේ බය කරනෝ නෙමෙයි. ජීවිතේ මෙහෙමයිනේ. ජීවිතේ මෙහෙමයිනේ. එහෙමනේ මිනිස්සුන්ට ප්‍රශ්න වෙන්නේ. එහෙමනේ මිනිස්සුන්ට ආපදා වෙන්නේ. ඒ නිසා හොඳ නුවණින් අපි හිතමු. අපිට පින් කරගන්න අවස්ථාව ලැබිලා අපි පින් කරගමු.